ජීවිත යාත්‍රා YouTube නාලිකාවත් සමග සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මම කල්පනා කළා ඔබත් සමග ඔබට හිතන්නට යමක් තිබෙන එක්තරා කතාන්දරයක් ඔබත් සමග කියලා බෙදා හදාගන්න. එහෙමනම් මේ හඬපටේ සාවධානව අහුම්කම් දෙන්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා. අද මම කතා කරන්නේ මගේ එක්තරා මිත්‍රයෙක් ගැන. මගේ මිතුරෙක් මෙයා දවසක් එනවා මගේ ගෙදරට. එයාවට පස්සේ මම කියනවා හරි ඉන්න කෑම ටිකක් කාලා යමු කියලා. ඉතින් ඒ වෙලාවේ ගොඩක් ලොකු දේවල් තිබුණෙත් නැහැ. ඒක නිසා මෙයාගේ කෑම එක මෙයාගේ අතට දීලා මම මේකට එක බිත්තරයක් වෙනකොට මං කිව්වා ඔන්න කාලා දාන්න කියලා ඉවරලා බිත්තර දෙකක්ම බත් එකෙන් බෙදන්න සූදානම් වුණා. එතකොට මේ යාළුවා මගේ දිහා බලලා පිස්සුද ඔයාට බිත්තර දෙකක් කන්න දෙන්නේ? බිත්තර දෙකක් කෑවොත් හොඳට තියෙයි. කොලෙස්ටරෝල් හැදිලා මැරෙන්න වෙන්නේ. එපා කියලා ප්‍රතික්ෂේප කරා. මෙයා එක බිත්තරයක් තමයි ආහාරයට ගත්තේ. ඊට පස්සේ මෙයාට මම කෑම කාලි වුණාම පොඩි වෙලාවකින් තේ එකක් හදලා දුන්නා. තේ එකක් හදලා දුන්නාට පස්සේ මෙයා උගුරක් තොල ගාලා බලලා ඊට පස්සේ කිව්වා අම්මෝ මේකට හොඳටම සීනි වැඩිනේ. මේව සීනි බිව්වොත් එහෙම දිය වැඩියාව හැදිලා මැරෙන්න වෙන්නේ. මෙන්න මේකට උණු වතුර ටිකක් දාලා දෙන්න. ඉතින් ඊට පස්සේ මම ඒ තේ එකට තව උණු වතුර ටිකක් දාලා දුන්නා. එයා ඊට පස්සේ නිශ්ශබ්දව දැන් හොඳයි. මේ ගාන හරි කියලා මෙයා තේ එක පානය කළා. තවත් දවසකදී මේ යාළුවත් එක්ක මම ගමනක් ගියාම අපි කඩේකට ගියා කෑම කන්න. ඒ ගියාට පස්සේ මම මට අවශ්‍ය දේ ඕඩර් කරා. එයා ඊට පස්සේ එයාගෙන් අහුවා මොනවද කන්න කියලා. එයා කිව්වා මට එනම් බිත්තර රොටි දෙකක් කපලා හොදි දාලා දෙන්නකෝ කියලා. අර එදා බිත්තර දෙකක් කෑවොත් කොලෙස්ටරෝල් හැදිලා මැරෙයි කියපු මේ යාළුවා කිසිම ගාණක් නැතුව බිත්තර රොටි දෙකක් කපලා හොදි දාලා කෑවා. තවත් දවසක් ඒත් මම මෙයත් එක්ක කඩේකට කෑම කන්න ගියාම මට අවශ්‍ය දේ ඕඩර් කරා. මෙයා ඊට පස්සේ කිව්වා මම මේ දවස්වල නම් පොඩ්ඩක් මස් මාළු කන්නේ නැහැ. ගෙදර පොඩි වැඩක් කරනවා. මම ඒක නිසා බිත්තර රයිස් එකක් කන්නම් කියලා. බිත්තර කෑවට අවුලක් නැහැ කිව්වා. ඊපස්සේ අපි ඉඳගෙන හිටපු ටේබල් එක ළඟට අර රයිස් කොත්තුවේ හදන තැන පේනවා. මෙයා මාත් එක්ක කතා කරන අතර මේ දිහා පොඩ්ඩක් බලාගෙන හිටියේ මේ පැත්ත. ඊපස්සේ මෙයා එක සැරේටම නැගිටලා ගියා මුදලාලි ළඟට. ගිහිල්ලා මෙයා මුදලාලිගෙන් අහනවා මුදලාලි බිත්තර රයිස් එකක් දානකොට බිත්තර කීයක් දානවද රයිස් එකට? මුදලාලි කිව්වා 2යි කියලා. මෙයා ඊට පස්සේ එතන පොඩි ගැටුමක් ඇති කරගත්තා. මේ වගේ හොර වැඩ කරන්න එපා. දෙකක් දානවා නම් දෙකක්නේ දාන්න ඕනේ. මං හොඳට බලාගෙන හිටියේ අර එක බිත්තරය දැම්මේ. මට ওই රයිස් එක එපා. කරුණාකරලා බිත්තර දෙකක් දාලා මට බිත්තර රයිස් එක හදලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ විදියට ඒක කරලා දුන්නා. නමුත් ඇත්තටම මට මේ සිද්ධි ටික කල්පනා කරාම මම කල්පනා කරා අර පළවෙනි දවසේ බිත්තර දෙකක් කන්න කියලා දුන්නාම කොලෙස්ටරෝල් හැදිලා මැරෙයි කියපු මෙයා බිත්තර රොටි දෙකක් කිසිදු ගැටලුවක් නැතුව ආහාරයට ගත්තා. හැබැයි රොටි දෙක ඇතුලේ බිත්තර දෙකක් තියෙනවනේ. එතකොට බිත්තර රයිස් එකක් එක බිත්තරයක් දැම්මහම එයා එතන වාද කළා නෑ දෙකක්ම දාන්න ඕනේ කියලා. බිත්තර රයිස් එකක් ගත්තා බිත්තර දෙකක් දාලා. හැබැයි බිත්තර දෙක පේන්න මෙයාගේ රයිස් එකේ උඩින් තියලා දුන්නා නම් මං හිතන්නේ මෙයා ආයෙ අර කතාවම කියයි. තමුසල හදන්නේ කොලෙස්ටරෝල් හදලා අපිව මරවන්නද බිත්තර දෙකක් දෙන්නේ එකක් තිබ්බාම ඇති කියලා. හැබැයි ඒක රයිස් එකට දාලා මික්ස් කරලා තිබ්බ නිසා මෙයාට ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට හොඳට බලන්න අර තේ එකේ සිද්ධිය. තේ එකට සීනි හොඳටම වැඩි දිය වැඩියාව හැදිලා මැරෙයි කියලා කිව්වා. හැබැයි උණු වතුර ටිකක් දාගෙන බිව්වා. හැබැයි උණු වතුර ටිකක් දැම්මහා දිවට දැනෙන රස වෙනස් වුණාට තේ එකේ සීනි ටික තියෙනවනේ. හැබැයි ඒකට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබට මෙහෙම හිතෙන්නේ නැද්ද? අපි අපිවම රවට්ට ගන්නවා වගේ නෙවෙයිද මේක? අපි අපේ හිත රවට්ටනව නේද? තේ එකේ දිවට දැනෙන රස අඩු වුණාම සීනි රස ප්‍රමාණය අපි අපේ හිතට කියනවා දැන් හරි
හොඳ වෙලාවටම සීනි අඩු කරලා බිව්වේ. නමුත් කවදාකවත් හිතලා බැලුවේ නෑ මේ සීනි ටික මේ තේ එක ඇතුලේ තියෙනවනේ මට දැනෙන රස විතරයි වෙනස් වුනේ කියලා. අපි ජීවිතේ අපි ඇතුළාන්තයට එබිලා බැලුවොත් අපි සාමාන්‍ය ජීවිතේ කරන දහසකුත් එකක් කටයුතු අතරේ අති විශාල ප්‍රමාණයක් මේ වගේ තියෙනවා. අපි ඇත්තට මේකේ ඇතුළට එබිලා බලන්නේ නැති නියම යථාර්ථය මොකද්ද කියලා තේරුම් ගන්නේ නැතුව මතු පිටින් අපේ සිත රවට්ටලා අපි කරගෙන යන දේවල්. ඒ වගේ දේවල් බොහොමයක් තියෙනවා. මම හැමදේම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් ඔබේ ජීවිතේ ඒ වගේ අපි කරන කටයුතු අතර තියෙන මේ වගේ අපි අපිවම රවට්ට ගන්න දේවල් පිළිබඳ හොයලා බලන්න. අපි අපේ ජීවිතේ එක්ක බැඳිච්ච බොහෝ දේවල් බොහෝ වැදගත් දේවල් ප්‍රසිද්ධ දේවල් මේ වගේ තියෙනවා. හැමදාටම අම්මා තාත්තා දිහා බලන්නේ නැතුව සිංහල අවුරුද්දට කියලා ගිහිල්ලා අම්මා තාත්තා බලලා එන එක. ඒකත් ඒ වගේ එකක් තමයි. මම ඒක කළා කියලා ඉවරලා හිත හදා ගන්නවා. ඒ විදියට. ඊට පස්සේ ළඟදී තිබුණ දලදා ප්‍රදර්ශනේ. අම්මෝ ඇතියන්තම් මැරෙන්න කලින් ඒක වැන්දා කියලා හිතාගෙන හිත හදාගන්න එක. මම ඒ ගැන ගැඹුරින් විවේචනය කරන්න විස්තර කරන්න යන්නේ නැහැ. පොයේ දවසට කොයි හරි ප්‍රසිද්ධ තැනකට ගිහිල්ලා සිල් අරගෙන හිත හදාගන්න එක. එහෙමත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉරිදා දවසට පල්ලියට ගිහිල්ලා දෙවියන් වැඳලා එන එක. දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නව නම් ඉරිදට විතරක් පල්ලියේ ඉන්නවයි කියලා කොහෙවත් කියලා නෑනේ එදාට මාව හම්බෙන්න පල්ලියට එන්න කියලා. ඒ අපි හිත හදාගන්න ක්‍රම. සිකුරාදට පල්ලියට ගිහිල්ලා හිත හදාගන්න එක. මේ ඔක්කොගෙම මේවා නරකයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒවා ඊටාම යහපත් පුරුදු වෙන්න පුළුවන්. හැබැයි ඒවයි නියම ගැඹුරු යථාර්ථය අපි තේරුම් අරගෙන තියනවාද? ඒක තේරුම් අරගෙනද අපි ඒව කරන්නේ? නමුත් ඔබට හොඳින් බැලුවොත් වෙන්නේ අපි එහෙම තේරුම් අරගෙන කරනව නෙවෙයි. කරන්නම් වාලේ ඒ කටයුත්ත කළා අපි හිතට පණිවිඩයක් දෙනවා. දැන් හරිය. මං ඔයාට ඔන්න ඒකත් කරලා දුන්නේ. ඔන්නේ නම් මේ පොයට ශ්‍රීමා බෝධිය ළඟට ගිහිල්ලාම සිල් ගත්තා. හරිය. දැන් ඔය ගැටලුවක් නැහැ. ඔන්න දවස් ගාණක් පොලිමේ ඉඳලා කොහොම හරි මං දන්ත ධාතුන් වහන්සේ වන්දලා දුන්නා. දැන් ඔයා සතුටින් ඉන්න කියලා අපි අපේ හිතට කියනවා. නමුත් එහෙම වුණා කියලා මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඔබේ සිතම තමයි. හැබැයි අපි කැමති රවට්ටන්න. මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ කුඩා කාලේ ඉඳලත් අපිට උගන්වන්නෙත් එහෙම එකක් තමයි. රැවටෙන්න. ඔබ විසින්ම සිත රවටා ගන්න. එහෙම එකක් අපිට උගන්වනවා. අපිට කුඩා කාලේ උගන්න බහුතරයක් දේවල් ඇතුලේ මෙහෙම දේවල් තමයි ගැබ් වෙලා තියෙන්නේ. මම ඒවා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. හරි. ඕන්න එකක් කියන්නම්කෝ. නිකන් හිතන්නකෝ මෙහෙම. අපි මේ වගේ කතාවක් කියනවා නේද? ඔයා හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කළා. යාන වාහන ගේ දොර හදාගෙන කසාද බඳලා දරුවෝ හදාගෙන සතුටින් ඉන්න පුළුවන් කියනවා. හැබැයි ඒ කියන අම්මා තාත්තගෙන් ඇහුවොත් එහෙම ඕගොල්ලෝ ඉන්න සතුටින්ද කියලා ඒගොල්ලෝ කියනවා නෑ කියලා. සමහරලාට ඉගෙන ගන්න විෂයකට ලකුණු හරි අඩු වෙලා තිබ්බොත් එහෙම බයිනකොට බයින්නේ. අපි හරියට කන්නේ බොන්නේ නැතුව දහ දුක් විඳලා තමයි ඕගොල්ලන්ට උගන්වන්නේ. ඒත් ඕගොල්ලෝ මේක හරියට කරන්නේ නෑනේ කියලා. එතකොට බැරි වෙලාවක්වත් දරුවට ඊට වඩා බුද්ධිය තිබිලා ඇහුවොත් එහෙම දැන් ඕගොල්ලෝ කියන විදිහට බැලුවම ඕගොල්ලෝ ඉන්නේ සතුටින් නෙවෙයිනේ. එතකොට ඕගොල්ලෝ කොහොමද කියන්නේ අනාගතේ ලොකු වෙලා අපි සතුටින් ඉන්නවයි කියලා ওই වැඩේම කළා? එහෙම අහන්න පුළුවන්. හැබැයි එහෙම කියලා රවට්ටනවා. මේකේ ප්‍රතිඵලය මොකක් වේවිද මේ විදිහටම අපි රවට්ටන්න ගියාම? අපි අපිවම අන්තිමට හිත පුරුදු වෙනවා හැම තැනකදීම රැවටිලා ඉන්න. යථාර්ථය දකින්නේ නැතුව හැමතිස්සෙම එයා රැවටිලා ඉන්න පුරුදු වෙනවා. ඒකේ ප්‍රතිඵල ඔබට දැනෙන්නේ සමහරලාට ඔබේ ජීවිතේ ඔබ හොඳටම වයසට ගියාට පස්සේ අබල දුබල වෙලා එකතෙන් වෙලා ඉන්නකොට ඒ රැවටිච්ච හිතේ ප්‍රතිඵල ඔබට ලැබෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි හිත කලබල වෙන්නේ.
සමහරලාට මරණාසන්න වෙලාවේදී මේ ප්‍රතිඵලය වඩාත් හොඳට දැනේවි. මොනවද මම කළේ? මම මාවම රවට්ට ගත්ත ඇරෙන්න මගේ ජීවිතේ මම කරපු දෙයක් නැහැනේ කියලා. ඉතින් ඒක නිසා මම ඔබට ආරාධනා කරනවා මේ පුංචි උදාහරණ කීපෙකුත් අරගෙන මම ඔබට එක්තරා පණිවිඩයක් දෙන්න තමයි උත්සාහ කළේ. මගේ මේ මෑත කාලිනව තියෙන හඬපටවල මම ලොකු විස්තර විග්‍රහ වලට යන්නේ නැහැ. මට උවමනාව තියෙනවා මේක ඇහුවට පස්සේ යමක් ඔබට දැනෙන්න සලස්වන්න. එය සමහරලාට ඔබට දැනෙන්නට පුළුවන්, නොදැනෙන්නට පුළුවන්. ගැටලුවක් නොවේ. නමුත් උත්සාහ කරලා බලන්න මේ කතා ඇතුලේ, මේ මගේ කෙටි හඬපට ඇතුලේ යම් කතාන්දරයක්, ගැඹුරු කතාවක් මම ගැබ් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔබ වෙනස්ම විදියට ජීවිතේ දිහා දකින කෙනෙක් නම්, වෙනස්ම විදියට ජීවිතේ දිහා බලන්න උත්සාහ කරන කෙනෙක් නම් මම කියන්න හදන දේ ඔබට දැනෙන්න පුළුවන්. ඉතින් එහෙම දැනෙනවා නම් ඒක තමයි විය යුතු දේ. එහෙමනම් මේ හඬපටයත් මම මෙතනින් නතර කරනවා. ඉදිරියේදී ජීවිතය ගැන වෙනස්ම විදියට බලන්න පුළුවන් තවත් මේ වගේ කතාවක් එක්ක අපි හමු වෙමු. ඉදිරියේදී මට කරන්නට තියෙන වෙනත් හඬපට කිහිපයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න තමයි මම මේ විදිහේ කුඩා කතා ටිකක් කියාගෙන යන්නේ. එහෙමනම් ඊළඟ හඬපටෙන් හමු වෙනතුරු සියලුම දෙනාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.